ඔබ දැන් මේ දකින්නේ වර්තමානයේ සාංචි ස්තූප පිහිටා ඇති මධ්‍ය ප්‍රදේශයේ වල ධර්මාශෝක රජතුමා විසින් ඉදිකරනු ලැබූ ආරාම සංකීර්ණය. ධර්මාශෝක රජතුමා විසින් අවසන් වතාවට ඉදිකරන ලදැයි සැලකෙන ආම්ලාකාර හැඩයෙන් යුතු නෙල්ලි ගෙඩියක ආකෘතිය දැක්වෙන ස්තූපයක් මේ වන විට සාංචි ස්තූප ආරාම සංකීර්ණය තුළ දැක බලා ගන්න පුළුවන්. අධිරාජ්‍යවාදී වුණ ධර්මාශෝක රජතුමා තමන්ගේ අවසාන කාල සීමාව තුළදී සියලු ධනය වස්තුව දන් දී තමන්ට ඉතිරි වුණ නෙල්ලි ගෙඩියක් මහරහතන් වහන්සේලා උදෙසා පූජා කළ නිසා මේ නෙල්ලි ගෙඩියක ආකෘතියකින් යුතු ස්තූපය ඉදිකරන්නට ඇති බව සඳහන් වෙනවා. වර්තමානයේ සාංචි නුවරට මධ්‍ය ප්‍රදේශයට පැමිණෙන ඔබට මෙම ආරාම සංකීර්ණය අදටත් දැක බලා ගන්න පුළුවන්.